ඒක පොඩි කාලේ ඉඳලා පොඩි ආසාවක් තමයි. පොඩි කාලේ ඉඳන් ෆැෂනබල් කොල්ලෙක් තමයි නේ. අනිවාර්යයෙන්. නළුවෙක් වෙන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැද්ද? නළුවෙක් වගේ පෙනුමක් නවාට දෙන්නේ නැහනේ. ඈ? thank you. රවි ගොඩක් විනෝදෙන් කාලේ ගෙවන එක්කෙනෙක්. අවුරුදු 15 මෙතනට ආවා. කරන වැඩෙත් ලස්සනට කරනවා. ඉතින් මොන මාළුවෙක් ආවත් ඉතින් මම ඕන මාළුවෙට ඇඹරෙන්නේ නැහැ ඉතින්. ඇඹරෙන්නේ නැහැ. මාළුවට ඇඹරෙන්න බෑ. ඕන මාළුවෙකුට නම තමයි. කෙලවල්ලේ බලය අඳුර ගන්න කොහොමද? මේ බලයගේ මේ කොටයි මෙච්චරයි. කැටවල්ලගෙත් කොටයි. ඉතින් අපි අද ආවේ මීගම්මුවට ආපු වෙලාව මීගම් මාල් මාකට් එකේ තමයි ඉන්නේ. මාත් එක්ක ඉන්නවා ට්‍රැවල් විත් ලහිරු කියන්නකෝ අපි මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මීගමේ ලෙල්ලම් දෙකක් තියෙනවා. ඒකේ පොඩි ලෙල්ලමේ ඉන්නේ. මෙතන සාමාන්‍යයෙන් උදේ 9ට 10ට තරම මෙතන ෆිෂ් මාකටිං එක පටන් ගන්න. උදේ පාන්දරම පටන් ගන්න තැන නෙමෙයි ඊට පස්සේනේ. උදේ පාන්දර පටන් ගන්න මහ ලෙල්ලමේ. ඊට පස්සේ එතන ටිකක් ගොඩක් තියෙන්නේ අර මේ හෝල්සේල් ඒවා. මෙතන සාමාන්‍ය එදිනෙදා පරිභෝජනයට ගන්න ඒවා හොඳ මාළු තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාළු ටිකක් හොඳට ගන්න ඕන නම් එන්න මීගමුවට. ඉතින් මාළු ගැන කතා කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අද ආවේ මාළු ගැන කතා කරන්නද කියලා. අපි මාළු ගැන කතා කරන්න නෙමෙයි ආවේ නේ ලහිරු. අපි ආවේ ලංකාවේ ඉන්න වේගවත්ම මාළු කපන්න. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ෆැෂනබල්ම මාළු කපන්නා ගැන කතා කරන්න. ඒ තමයි රවි. අපි රවි ගැන කතා කරන්න ලැස්තිලා ඉන්නේ. රවි ඉතින් අනේ කලාවට බර පුද්ගලයෙක් ඉතින් කලාකාමී විදිහට තමයි ඉන්නේ. කලාකාමී විදිහට ලස්සනට ඒ වැඩේ කරනවා නීට් එකට. ඉතින් යන් රවි ගාවට. රවි ගාවට. අබලේකට වැඩේ දෙන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඒක මන් තමයි අපිට රවිව හම්බෙන්නේ. රවි කියන්න මුලින්ම. දවසට මාළු කී දෙනෙක් විතර කපනවද? මාළු ඉතින් එහෙම අමාරුයිනේ. ගාන කියන්න අමාරුයිනේ. කියන්න බැරි තරම් ගානක් කපනවා නේද? මේ කවුද මේ කපන්න ඇවිල්ලා ඉන්නේ? මේ ඇවිල්ලා අබරලියා. අබරලිය. අපි අබරලිය කපන ගමන්ම කතා කරමු නේද? අනිවාර්යෙන්. අපි දැන් මාළු කපන අය ගොඩක් ඉන්නවනේ. ඒ අතර ඔයා හරිය ජනප්‍රියයිනේ. ඇයි මේ වෙනස් විදිහකට මාළු කපන්න ඕනේ කියලා හිතුනේ? හැකියාව තමයි. වෙනසක් නැහැ නේ. මේක සාමාන්‍ය ජීවිතේ මෙහෙම තමයි රවි කියන්නේ. රවි ගොඩක් විනෝදෙන් කාලේ ගෙවන එක්කෙනෙක්. එතකොට දැන් උනහම රවි ලංකාවම රවි ගැන දන්නවා. ලංකාවේ හැමෝම රවිව මේ අපි බලන්න වගේ එනවා. මේ මෙහෙම ජනප්‍රියලා ඉන්නේ කරදරයක්ද ඇත්තටම නැත්තම් මේකට ආසයිද? කැමතිද? ආසයි කියන්නේ ඉතින් මම ගොඩක් ඒකට අගය කරනවා. ඒ කියන්නේ මම යන තැන මාව පිළිගන්නවා. ගොඩක් පෙස්කේ ඇවිල්ලා අයියෝ ආ නේද YouTube එකේ ඉන්නේ කියලා ඉතින් මාත් ඒ ගොඩක් දේවල් කතා කරනවා ඉතින්. ගොඩක් ඉතින් ගොඩක් සතුටුයි ඉතින් මේ වගේ වැඩක් කරගෙන යන එකත්. මේ වගේ වැඩක් කරන ගමන් මේ වගේ ජනප්‍රිය වෙන්න ලැබිච්ච එක නේද? ලැබිච්ච එක. ගොඩක් සතුටුයි මේ. ඒක ඉතින් අපේ දරුවන්ටත් ගොඩක් සතුටුයි. අනිවාර්යයෙන්. අපි කියන්නකෝ අපිට පවුල විස්තර ඔයා මේ මාළු කපන එකෙන් තමයි ඔයාගේ පවුලේ සියලුම දේවල් කරන්නේ. ඒ නිසා අපි ඒ විස්තර ටිකක් දැනගන්න කැමතියි. ඔව් මම අවුරුදු 15 ආවේ මෙතනට. අවුරුදු 5න් තමයි මීගමුව මේ ලෙල්ලමට එන්නේ. 15. ඔව්. අවුරුදු 15 මෙතනට ආවා. ඉතින් මගේ ජීවිතේ සුන්දරයි. කරන වැඩෙත් ලස්සනට කරනවා. ඉතින් සතුටින් කාලේ යනවා ඉතින්. සතුටින් කාලේ ගත කරගෙන යනවා. එතකොට අපි මොනවද තියෙන බලාපොරොත්තු මේ දිගටම මේ විදිහට මාළු කපන්නද නැත්නම් මෙතනින් එහාට ගිහිල්ලා වෙන දෙයක් කරන්න බලාපොරොත්තු වෙලා නළුවෙක් වෙන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැද්ද? එහෙම ඉතින් නෑ. එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද රවි? නළුවෙක් වගේ පෙනුමක් නවාට දෙන්නේ නැහනේ. ඈ? thank you. ඔයාට එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද? එහෙම ලැබිලා නෑ. ඉතින් මගේ ඉතින් මේක තමයි පුරුදුනේ ජොබ් එක. මේකත් එක්කම යනවා. මම මේක ආසාවෙන් කරන්නේ ගොඩක්. අනිවාර්යයෙන්. ඔයා මාළුවෙක් කපද්දී අපි දකිනවා බොහොම කලාවට කපන්නේ. බොහොම ආදරෙන් කපන්නේ. ඇත්තට මේ රස්සාවට ආදරේද? අනිවාර්යයෙන්. නැත්නම් සල්ලි හම්බ කරන්න විතරද මේක කරන්නේ නැත්නම් මේක නැත්නම් මම ගොඩක්ම ආසයි මගේ මේ රැකියාවට. රැකියාවට ආදරේ. ගොඩක් ආදරේ ආසයි. විනෝදෙන් කාලය ගෙවාගෙන මේක කරගෙන යනවා. දැන් මේ අපි අබරලියකුන්නේ වැඩේ දුන්නේ අර ඔයාගේ භාෂාවෙන් කියනවා වගේ. මේ වගේ මොන જાතිය අයද ඔයාට දවසක් ඇතුළත එන්නේ රවි? ඔයාගේ ළඟට. මට එනවා ඉතින් ගොඩක් මාළු ಜಾති ගොඩක් එනවා. පරව් තෝරු කෙලවල්ලෝ ලවියෝ කොස්සෝ මඩුවෝ. ඉතින් මොන මාළුවෙක් ආවත් ඉතින් මම ඕන මාළුවෙට ඇඹරෙන්නේ නැහැ ඉතින්. ඇඹරෙන්නේ නැහැ. මාළුවට ඇඹරෙන්නේ බෑ. ඕන මාළුවෙක් නම තමයි ඉතින්. මාළුවා කියන්නේ ගේවම්ප තමයි නේ. අනිවාර්යයෙන්. මේ කවුද රවි ඇවිල්ලා ඉන්නේ? මේ ඇවිල්ලා කෙලවල්ලෝ.
කෙලවල්ලේ බලය අඳුරගන්නේ කොහොමද? කෙලවල්ලේ බලය සාමාන්‍ය අඳුරගන්නේ මේකේ. මේකෙන්නේ. මේ බලයගේ මේ කොටයි මෙච්චරයි. ඇටවල්ලගෙත් කොටයි. කොටයි. කෙලවල්ලගේ සාමාන්‍යයෙන් ඒ දිගයි මේ කාපාට වරල් තියෙනවා. මේ තමයි කෙලවල්ලා නේ. කෙලවල්ල. ඇටවල්ලා කියන්නේ බලයාගේ පැටවුද කොහෙද? නෑ මේ මාළු ಜಾති තුනක්. තුනක් නේ. ඔව්. දැන් ඔයාගේ හොඳම හරි. රවි මේ මාළු කපද්දී අපි දකිනවානේ මේක කලාවක් නේ. නේ? මේක නිකන් කරන්න බෑනේ. ඔයා කපන විදියක් තියෙනවා, ඔළුව අයින් කරන විදියක් තියෙනවා, කෑලි අයින් කරගන්න විදියක් තියෙනවා. මොනවද ඒ වගේ සැලකිලිමත් වෙන දේවල්? ඒ කියන්නේ මොන විදිහටද මේව අයින් කරන්නේ? එක එක මාළුවට අනුව මේව වෙනස් වෙනවද? ඔව් ඉතින් එක එක මාළුවා කියන්නේ මේ ගොඩක් අයින් වෙන්නේ බොක්කයි කරමලයි විතරයි. කරමලා විතරයි. ඔව්. එක එක මාළුවගේ අනුව ඒක වෙනස් වෙනවා නේ. ඔව්. කපන්න ඕන තැන, කපන්න ඕන කට් එක වෙනස් වෙනවා. අනිවාර්යයෙන්. ඉතින් අපි දන්නවා රවි කිව්වහම ලංකාවේ ඉන්න වේගවත්ම මාළු කපන්න අය විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ෆැෂනබල්ම මාළු කපන්නන්නේ මේ විදිහට කොණ්ඩේ වවලා සන්ග්ලාස් දෙකක් දාගෙන මාළු ටික කපන්න ඕනේ කියලා හිතුනේ අය රවි. කොහෙන්ද අදහස හිතරෙන්නේ අවුරුදු 15 ඉඳන්ම මෙහෙමද කැපුවේ? ඒක පොඩි කාලේ ඉඳන් පොඩි ආසාවක් තමයි. පොඩි කාලේ ඉඳන් ෆැෂනබල් කොල්ලෙක් තමයි නේ. අනිවාර්යයෙන්. මම කොයිට යන්නත් ගියොත් ඔයර යන්න ඇඳලා ලස්සනට තමයි එළියට බයි. අනිත් අයට වඩා වෙනස් දෙයක්. වෙනස් වෙනද. මට එහෙම යන්න බෑ මම ඉතින්. එපර. ෆැෂන් එක කියන එක ඒ විදිහටම තියෙනවා නේ. අනිවාර්යයෙන්. හයි. රවි මේක අපේ මාළු අලුත් මාළුවෙක් නේ. කොහොමද අලුත් මාළුවෙක් අඳුරගන්නේ? ෆ්‍රෙෂ් මාළුවෙක්. සාමාන්‍යයෙන් කපද්ද උනත් තේරෙනවා. තේරෙනවා. ගොඩක් මාළුන්ගේ හොයන්න ඕනේ ඇහෙන්. ඇහෙන් තමයි බලන්න ඕනේ ප්‍රශ්න නැත්නම්. ගොඩක් මාළුවගේ ඇහෙන් තමයි බලන්න ඕනේ මාළුවා කොහොමද කියලා. ඈට බොරු කරන්න බෑ. කොහොමද රවි මේ දවස්වල බිස්නස්? ඈට බොරු කරන්න බෑ. ඈට බොරු කරන්න බෑ. ඈට රවට්ටන්න බෑ නේ. ඈ රවට්ටන්න බෑ. ඈට බොරු කරන්න බෑ. ඇහෙන් තමයි ඔක්කොම මාට්ටු වෙන්නේ. රවි දැන් මේ කාලේ ගත්තාම එච්චර හොඳ කාලයක් නෙමෙයි රටේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ වගේ මාළු කපන නිතර සල්ලි විසිකල්ලානේ මාළු ගන්න මිනිස්සෙක්. එතකොට මේක හොඳට දැනෙනවා. කොහොමද මේ දවස්වල මේ වෙලදාම හොඳට යනවාද රවි? නැත්නම් මිනිස්සු අඩුවෙන්ද මාළු ගන්නේ? රවි දැන් මාළු ගොඩක් විකිරෙනවා නන්නේ ඕගොල්ලන්ට හොඳ ඉන්කම් එකක් තියෙන්නේ. හොඳට ඕගොල්ලන්ගේ වැඩේ යන්නේ. මේ දවස්වල කොහොමද මූවමන්ට් එක? දැන් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මාළු වෙලදාම හොඳටම අඩු වෙන්නේ නැති. දැන් කොහොමද තත්ත්වේ? මාළු විකිනනවද? මාළු හොඳට යනවද? මිනිස්සුන්ට සල්ලි තියනවද? මොකද්ද ඔයාලට හිතෙන්නේ? වෙනදාට වැඩිය ඉතින් එහෙම අඩුවක් තියෙනවා. ඒ වුණාට ඉතින් අර කියනවනේ ලැබෙන දේෙන් සතුටු වෙන්න කියලා. අනිවාර්යයෙන්ම ලද දේෙන් සතුටු වෙලා ජීවිතේ එකත් එක්ක ඉස්සරහට ගෙනියනවා නේ. ටිකක් ලැබුණා සතුටු තමයි. ඒක තමයි ආසාව. ඒතර පහුගිය කාලේ රට වහලා තිබුණා නේද අපි? ඒ කාලේ මොකද තත්ත්වේ? ඒ තත්ත්වෙත් ඉතින් අපි ආවෙ නැහැ ගොඩක්. ඔව්. රස්සාව කරගන්න බැරි වුණා ඒ කාලේ. රස්සාව කරගත්තේ නැහැ. ඉතින් මේ කාටත් කරදරෙකුත් තුන්නේ නැහැ ඉතින්. කොහොම හරි ගියා. හොඳ කරලා හැමෝටම ඉන්නවා නම් සන්තෝෂෙන් ඉන්නවා නම් කාලේ මොක වුණත් ඒ කාලේ ගත කරගන්න ඉවර කරගන්න පුළුවන්. රවි දැන් ඔයා කිව්වනේ අර මාළුවෙක් හැරවට්ටන්න බෑ ලස්සන මාළුවෙක් අඳුර ගන්න නම් එහෙන් තමයි අඳුරගන්න කියලා. දැන් අපේ රට මැද ඉන්න ගොඩක් කට්ටිය මේ වැඩසටහන බලනවානේ. මේ ගමුවේ ඉන්න ඔයාට නම් මාළු කියන්නේ 아무තු දෙයක් නෙවෙයිනේ. මාළුවා කියන්නේ නිකන් ගෙදර සුරතලයට ඇති කරන කෙනෙක් වගේ. එච්චර ලස්සනට මාළුවා වාම්බම් කරනවා. කොහොමද හොඳ මාළුවෙක් අඳුරගන්න කියලා පොඩ්ඩක් කියන්නකෝ රවි. ගොඩක් ඉතින් ගොඩක් කට්ටිය බලන්නේ කරමල. කරමල නෙමෙයි. ඈ සාමාන්‍යයෙන් බොර වෙනවා අප්සෙට් මාළුවගේ. අප්සෙට් මාළුවා. මෙන්න තව එක්කෙනෙක් ආවා දැන්. ඔව්. දැන් මේ මාළුවගේ අයිස් මාළුවෙක් බලන්නකො. එතකොට බොර වෙනවා. බොර වෙනවා. මේ ඇහැ දැන් සුදට තියෙනවා නේ. කරමල අතට ලේ පුරවන්න පුළුවන්. අනිවාර්යයෙන්. තව සාමාන්‍යයෙන් දැන් මාළු මිල ගණන් කොහමද? මිල නම් ගොඩක් කීලට ගිල්ල. මිල ගොඩක් කීලට. මාළු අඩු විදිහට කියන්නේ. හිතා ගන්න බැරි විදිහට තමයි මිල කීලට ගිල්ලන්නේ. ඔව්. ඒක නිසා ඉතින් හැමදේම ගණන් නිසා මිනිසුන්ට ගානකුත් නැහැ දැන්. දැන් ඕගොල්ලොත් ගාන ඉහළ දාලා තියෙන්නේ මාළු කපන ගාන. නෑ අපි ඒ ගහනම තමයි. පරණ ගානම තමයි නේ. පරණ ගානම තමයි. මිල ඉහළ ගියා කියලා රවිලා මිල ඉහළ දාලා නැහැ. මේක සන්තෝෂෙන් කරන රස්සාවක්. සතුටෙන් ජීවත් වෙන්න. අනිවාර්යයෙන්ම. ඒ මිලම තමයි.
ඒ විදිහටම තමයි වැඩේ කරගෙන යන්නේ. මාළුවෙක් කැපුවට අපිට රුපියල් 100ක් දෙනවා. අනිවාර්යයෙන්. ඒ 100 දෙන්නේ සන්තෝෂෙන් තමයි. සන්තෝෂෙන්. දෙන්න කෙනා. අන්න රවි අන්න ඒක විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මේ මාළුවෙක් කපන්න දැන් අපි ගෙදරත් මාළු කපා ගන්නවානේ. හැබැයි ඔයා කපනකොට හරි වෙනස්නේ. අන්නේ වෙනස මොකද්ද? මාළුවෙක් හරියට කපා ගන්න එක ඇති වැදගත්කම මොකද්ද? ඒක ඉතින් තමුන්ගේ දෛවය තමයි ඉන්නේ. දෛවය තමයි. දෛවය තමයි. මාළුවෙක් හරියට කපා ගන්න එක ඉතාමත් වැදගත් නේ. සමහරක් ඉන්නවා දැන් අපිටත් වැඩිය දැන් වැඩියෙන් රස්සාව කරන කට්ටිය. උනාලි දැන් හරියට මාළුවක් කපන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. මාළුව කපන්න හරියට දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් නේ. නැතු අපි දැන් මං කපatti මාළු කපatti සාමාන්‍යයෙන් කට්ටියට ආසයි. ආසයි. ඒකනේ රවිය හොයාගෙන මේ කට්ටිය එන්නේ. ඒ මිනිස්සයා කවදාවත් එනවා තමයි. රවි දැන් මෙතර එන මාළු මේ මාස ගානාවක් මුහුදට ගිහිල්ලා ගේන මාළුද මෙතෙත් එන්නේ නැත්නම් බෝට්ටු වලින් එදිනෙදා එන මාළු දෙන්නේ අලුත් මාළු දෙන්නේ කොහොමද මෙතෙත් එන මාළු ටික? එතනට එන්නේ අලුත් මාළු. දවස් මාළු. උගල කපන්නේ ලේ තියෙන අලුත් මාළු නේ. අලුත් මාළු. ඒක නිසා ඒවට ආදරෙන් සලකලා කපන්න ඕන. අනිවාර්යෙන්ම. දැන් රවි සාමාන්‍ය මාළු ගන්න ඉන්නේ කාන්තා පාර්ශ්වයේද පිරිමි පාර්ශ්වයේද වැඩියෙන් එන්නේ වාගාවට මේ විදිහට මාළු ටික කපා ගන්න. අපි දන්නවා ඔයාට ලොකු ආකර්ෂණයක් තියෙනවා කියලා කාන්තා පාර්ශ්වයේද පිරිමි පාර්ශ්වයේද වැඩියෙන් එන්නේ මාළු ටික කපා ගන්න මේ තැනට. දෙගොල්ලෝ මෙනවා ඒක. ඒකට වයසෙන් උත්තර දෙන්නේ නේ. ඉතින් අද අපි ආවේ මීගමුවට travel with ලහිරු තමයි අපි මීගමුවට එක්කන් ආවේ අපිට හම්බුණා රවි ලංකාවේ ඉන්න ෆැෂනබල්ම ලංකාවේ ඉන්න ලස්සනම ඒ වගේම තමයි ලංකාවේ ඉන්න වේගවත්ම මාළු කපන්න. ඒ නිසා බොහොම ස්තුතියි. කාර්යබහුල වෙලාවක වටේම යාගේ කස්ටමර්ස්ලා පිරලා ඉන්නේ. හැබැයි අපිට අවස්ථාව දුන්නාට බොහොම ස්තුතියි රවි. ඉතින් හරිම ලස්සනට තමයි ඉන්නේ. ඒ අවස්ථාවත් එක්ක අලුත් ලෝකයේ subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම notification ගෙන්න ගන්න ඕන නම් bell icon එක click කරන්න. මේ වගේ විශේෂ පුද්ගලයන්ව හැමදාමත් අපි ලෑස්තිලා ඉන්නේ ලංකාවට පෙන්නන්න.